මන්නාරම යාපනය ත්‍රිකුණාමලය. මේ අපේ ලිටල් ෆැමිලි ඇඩ්වෙන්චර් එක. ඉතින් කොළඹ ඉඳන් උතුරු නැගෙනහිරට දවස් 5ක ලස්සන ජර්නි එකක් පටන් ගමු. ඉතින් පළවෙනි දවසේ උදේ 5ට ගෙදරින් පිටත් උනේ මන්නාරමට යන්න. අපි යන ගමන් පස්යාල ෆැබ් එකෙන් බ්‍රෙක්ෆාස්ට් ගත්තා. අපි නම් හරිම එක්සයිටඩ් මේ ජර්නි එකට. එයා හරිම ආසයි ට්‍රැවල් කරන්න. එයා හරිම සතුටින් තමයි ට්‍රිප් එක පටන් ගත්තේ. අපි දැන් අනුරාධපුරයත් පහු කරලා මන්නාරම පැත්තට තමයි යන්නේ. අපේ ට්‍රිප් එකේ අපි මුලින්ම බලන්න යන්නේ මඩු දේවස්ථානය. අපි මේ ඇතුල් වෙන්නේ මඩු දේවස්ථානයට. ඉතින් අද්වී මමයි කතෝලික පල්ලියක් වඳින්න යන පළමුවෙනි අවස්ථාව තමයි මේ. අද්වී අපි දෙන්නගේ මාත් වලින් අල්ලගෙන ආසාවෙන් යනවා. පල්ලිය ඇතුලේ ෆොටෝස් වීඩියෝස් ගන්නේ නෑ. හැබැයි හරිම ලස්සන, නිස්කලංක, ඒ වගේම හිතට දැනෙන තැනක්. අපි මඩු පල්ලිය වැඳලා ආපහු පිටත් වුණා. මේ තල්ගස් පහු කරගෙන තවත් ඉස්සරහට යන්නේ තව විශේෂ දෙයක් බලන්න. අපේ අද්වි බබා නම් මුහුදට හරිම ආසයි. එයා මේ ට්‍රිප් එක ආවෙත් හරිම ආසාවෙන්. අපි කිව්වනේ මුහුද බලන්න යනවා කියලා. ඊළඟට අපි බලන්න යන්නේ බෑබැබ් ට්‍රී පල්ලි මුනයි. මේ ගහ Tree of Life නැත්නම් ජීවිත ගස කියලාත් හඳුන්වනවා. මොකද අවුරුදු 100 ගණනක් සමහර විට දහස් ගණනක් පවා ජීවත් වෙන්න පුළුවන්. මේ ගස්වල කඳ ගොඩක් ඝනයි. ඒ නිසා ගොඩක් වතුර ගබඩා කරගෙන වියලි ප්‍රදේශවල ජීවත් වෙන්න පුළුවන්. ඔන්න දැන් අපි යන්නේ අපි day 1 එකේ අපි නැවතිලා ඉන්න The Palmyra House හොටෙල් එකට. අපි කලින් ට්‍රැවල් කරපු තැන් හොටෙල්ස් වලට වඩා වෙනම වයිබ් එකක් තමයි මෙහි තියෙන්නේ. අද්වී සියඹල ඩ්‍රින්ක් එකක් බොනවා. මේ ඉන්නේ අද්වීගේ චූටි බබා. එයා විතින් යන හැම තැනම එක්කගෙන යනවා. අපි දැන් රූම් එකට යන්නේ. අද්වී නම් හරිම එක්සයිටඩ්. හරිම ලස්සන හොටෙල් එකක්. ඇත්තටම වෙනස් අත්දැකීමක්. අපි සුයිට් එකක් ගත්තේ. ඉතින් අපි සුයිට් එකට ඇවිදගෙන යන ගමන් ටිකක් දුර තියෙනවා යන්න. මේ තියෙන්නේ අපේ සුයිට් එක. ඉතින් අපි ඉන්නේ උඩ තට්ටුවේ. හරිම කාම්, ඒ වගේම අපිට රිලැක්ස් වෙන්න හොඳ තැනක් කියලා හිතෙනවා. එහෙනම් අපි පොඩි රූම් ටුවර් එකක් යමු. අපේ අද්වී ආපු ගමන්ම ඇඳට පැන්නා. එයා හැමදාම හොටෙල් එකකට ගියාම මුලින්ම කරන්නේ ඇඳට පයින් එක. අද්වී නම් හරිම හැපි. මෙහි බර්ඩ් වොචින් වලට ගොඩක් ෆේමස්. ඔයාලට මාර්ච් වල වගේ ආවොත් ෆ්ලෙමින්ගෝස්ලවත් බලා ගන්න පුළුවන්. ඉතින් අපේ සුයිට් එකත් හරිම ලස්සනයි. ඒ වගේම ගොඩක් ඉඩ තියෙනවා. හොඳට රිලැක්ස් එකේ ඉන්න පුළුවන් තැනක්. මෙන්න මෙතනට තමයි අපි වැඩියෙන්ම ආස. ඒ වීව් එක හරිම ලස්සනයි. ඒ වගේම නිදහසේ මෙතන වාඩි වෙලා ගොඩක් වෙලා ඉන්න පුළුවන්. අද්වී හරිම ආසයි. ඒ වගේම ගොඩක් එන්ජොයි කරා. ඊළඟට අපි යන්න හදන්නේ ලන්ච් ගන්න. ඒ ස්ටාෆ් එකත් ගොඩක් හොඳයි. අපි හොටෙල් එකට එන්න කලින්ම අපිට කෝල් කරලා අපිට ලන්ච් වලට ඕනි මොනවද කියලා අහලා අපි අද්විටත් වෙනම කෑම බීම හදලා දුන්නා. මේ තියෙන රසම් එකක්. ඒක නම් ටිකක් සැරයි. එතකොට මේ තියෙන්නේ වෙජි ලම්ප් රයිස් එකක්. මම වෙජිටේරියන්, ඒ නිසා මට ඒ විදිහට හදලා දුන්නා. මේ තියෙන්නේ කර්ඩ් චීස් කේක් එකක්. මේ තියෙන්නේ අද්විගේ තවත් ආසම තැනක්. එයා හරිම ආසයි වතුරේ සෙල්ලම් කරන්න. ඉතින් අපි දෙන්න ගොඩක් වෙලා මෙතන හිටියා.
ඉතින් අපි හවසට සන්සෙට් එක බලන්න තලේ මන්නාරමට යනවා. ඊට කලින් අපි පොඩ්ඩක් මෙහෙම රිලැක්ස් වුණා. ඇත්තටම රිලැක්ස් වෙන්න හොඳම තැනක් තමයි මේ. මෙහි හොඳ වීව් එකක් එක්ක පූල් එකක් තියෙනවා. හැබැයි අපිට නම් යන්න බැරි වුණා. මොකද මෙහි ටිකක් අවුවසැර වැඩි. ඉතින් අපේ අද්වි එක්ක අපිට දවල් වෙලාව යන්න බැරි වුණා. ඒ වුණාට පූල් වීව් එකත් ගොඩක් ලස්සන එකක්. අපි ඊළඟට තලේ මන්නාරමට යන්න පිටත් වුණා. මේ තලේ මන්නාර් පිය ඉස්සර ඉන්දියාවට යන ෆෙරි සේවාව තිබුණු තැනක් කියලාත් කියනවා. මේ තියෙන්නේ තලේ මන්නාර් ලයිට් හවුස්. මේ තියෙන්නේ ලංකාවේ දුම්රිය සේවාව අවසන් වෙන තැන. අපි ආවේ සන්සෙට් එක බලන්න. අද්වි එක්ක පොඩ්ඩක් බීච් එකට වෙලා හිටියා. එයා හරිම ආසයි මුහුද බලන්න. ඉතින් හැමදාම වගේ මම පොඩි මතක ටිකකුත් එකතු කරගත්තා. අපේ රට වටේ උතුරු නැගෙනහිර මේ ට්‍රිප් එකේ ලස්සන වීඩියෝස් බලන්න, ලස්සන බ්ලොග්ස් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට පස්සේ අපි පොඩි අයිස්ක්‍රීම් එකක් කාලා රිලැක්ස් එකේ හිටියා. අද්වි ෆස්ට් ටයිම් තමයි කොනේටෝ එකක් කන්නේ. ඊළඟට අපි ආපහු හොටෙල් එකට ආවා. ඉතින් දැන් ටිකක් හවස් වෙලා හරිම ලස්සනයි මේ වීව් එක. හවස් වෙද්දී අහසේ පාට වෙනස් වෙලා ගොඩාක් ලස්සනට පේනවා. දැන් අපි ඩිනර් ගන්න යන්නේ. ටිකක් ඇවිදින්න ඕනේ. හැබැයි හරිම ලස්සනයි. ඔයාලට ෆොටෝස් ගන්න පුළුවන් ලස්සන තැනක් තියෙනවා. ඩිනර් එකටත් ගොඩක් රස, ඒ වගේම හෙල්දි මෙනියු එකක් තිබුණා. හැබැයි වීඩියෝ කරගන්න නම් බැරි වුණා. අපේ අද්වි නම් හොඳට එන්ජොයි කරා. ඉතින් මෙතනින් අපේ day 1 vlog එක ඉවර වෙනවා. එහෙනම් අපි අපේ ඊළඟ vlog එකෙන්, ඒ කියන්නේ day 2 මන්නාර් to ජැෆ්නා vlog එකෙන් හම්බෙමු. එතකන් bye bye. Thanks for watching.